සුබ දවසක් 2027 උසස් පෙළ ළමයි. අපි අද පොඩි වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා නැවත. ඔයාගේ මූලික සුළු කිරීම වල පොඩි ගැටලු ටිකක් විසඳීමේ වීඩියෝ එකක්. අපි මීට කලින් දාපු වීඩියෝ එකේදී ඔයාට උගන්වලා තියෙනවා සුළු කිරීම ಜಾති 3ක්. හරි? ඒ තුන නැවත මතක් කරොත් එහෙම පළවෙනිට අපි සාධක ගැන කතා කරා. ඊට පස්සේ අපි ප්‍රසාරණය ගැන කතා කරා. ඒකේ දෙකක් කතා කරා වර්ග ප්‍රසාරණය සහ ඝන ප්‍රසාරණය කියලා. ඔයාලට මතක ඇති. ඒකේ ඔයා O level ඉගෙන ගත්තේ මොකද්ද? A level වලට එක පාවිච්චි කරන විදිය මොකක්ද කියන එක පැහැදිලිව මම කතා කරලා තියෙනවා. මේක බලලා නැත්නම් ඒක බලන්න මීට කලින් ගිහිල්ලා. ඊට පස්සේ අපි කතා කරලා ලකුණ මාරු කිරීම කියලා පොඩි સિદ્ધාන්ත තුනක්. මේ තුන කතා කරලා මේවයින් ගණන් ටිකක් හදලා අපිට පුළුවන් තවත් සුළු කිරීම ಜಾති කිහිපයක් ඉගෙන ගන්න. ඒ ඔක්කොම ටික ඉගෙන ගත්තාට පස්සේ අපිට පුළුවන් කම්බයින් මැත්ස් වගේ දඩ සබ්ජෙක්ට් එක සෙල්ලම් ටිකක් දාන්න. සබ්ජෙක්ට් එක සෙල්ලම් දාන්න නම් ඔකේ ෆවුන්ඩේෂන් එක හරියට ඔය අල්ලගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක සෙල්ලම් දාන්න ඔයාට ඒකේ දෙන සුළු කිරීම ටික සුපිරියට පුළුවන් වෙනවා. මම කියන්නේ කම්බයින් මැත්ස් වල අනිත් සබ්ජෙක්ට් මම දන්නේ නැහැ. හරි. රයිට්. මම එහෙම සබ්ජෙක්ට් එකේ සෙල්ලම් දාන්න පුළුවන් වෙන සුළු කිරීම තුනක් මේ විදිහට කියලා දීලා තියෙනවා. ඒක අපි පන්තියේ කතා කරා, වීඩියෝ එකක් දාලා තිනවා. 10 වෙනි බ්‍රහස්පතින්දා උදේ 8ට කුරුණෑගල සියත්මින් අධ්‍යාපන ආයතනයේදී 2027 උසස් පෙළ පන්තිය පැවැත්වෙනවා. ඔයා ආයි එන්න අපේ පන්තියට. දැන් ගිය සතියේ බැරුණා නම් කමන්නේ අනිවාර්යයෙන්ම වරෙන් මේ සතියේ ඒනකොට ඔබේ ආරුවත් එක්කම වරෙන් කම්බයින් මැත්ස් කරන එකත් එක්ක වැඩ ටිකක් ඉන්නවා නම් වඩා කැමතියි. මම අර මැත්ස් හදන්න ආසයුන් එක්ක මැත්ස් එක්ක ඉන්න ආසයුන් එක්ක වැඩ කරන්න කැමතියි. අර ෆැෂන් එකට මැත්ස් කරන උන්ට වඩා නිකන් අර රැල්ලට මැත්ස් කරන උන්ට වඩා මැත්ස් කියන එකේ ඇඟේ තියෙන උන් මාත් එක්ක එනවා නම් එකතු වෙනවා නම් මම වඩා කැමතියි. එහෙම උන් ඉන්නවා නම් අනිවාර්යෙන් වරෙන් අපේ පන්තියට 10 වෙනි බ්‍රහස්පතින්දා උදේ 8ට කුරුණෑගල සියත්මින් අධ්‍යාපන ආයතනයේදී අපේ පන්තිය පැවැත්වෙනවා. හරි? ඒතර උන්ට තමයි මේ වැඩ ඔක්කොම ටික කරන්නේ. අර නිකන් රැල්ලට මැත්ස් කරන්නේ උන්ට උන් රියල් මැත්කාරයෝ නෙමෙයි. රැල්ලට මැත්ස් කරන්නේ උන්ට මේ වැඩේ වැදගත්කමක් නැහැ. මේක අර බොක්කෙම මැත්ස් කරන්නේ උන්ට කිසිම වැඩක්. ඒ නිසා එහෙම උන් ඉන්නවා නම් වරෙන් අනිවාර්යෙන් පන්තියට ඔබට එදා ඉඳලා සෙට් වෙලා වැඩේ සුපිරියට කරගෙන යන්න පුළුවන්. මේ ගණන් ටිකක් හදලා දෙන්නේ එහෙම මැත්ස් වලට බොක්කෙම ආසෙ උන් ටිකට. හරි? බලපන් මේ වීඩියෝ එක. උඹ එතකොට 10 වෙනිදා පන්තියට එන්න කලින් අර පළවෙනි වීඩියෝ එකක් බලලා ඒකේ සුළු කිරීම ටිකක් අල්ලගෙන මේ වීඩියෝ එකත් බලලා මේකේ ගණන් හදන විදියත් ඉගෙනගෙන 10 වෙනිදා වරෙන් 10 වෙනිදා අපි මෙතෙන් දැන් කන්ටිනියු කරගෙන යමු. හරි? රයිට්. මෙන්න පොඩි ගානක් ඔයාලට දාලා තියෙනවා. මේක අපි ගිය සතියේ කතා කරපු. හරි? ඊයේ මූලික සුළු කිරීම સિદ્ધාන්ත වලින් තමයි ගොඩ දාන්න ප්ලෑන් කරලා තියෙන්නේ. පිටු අංක 8 ගැටළු අංක 3 අපේ මේ පන්ති ආපු ළමයි ගාව තියෙනවා ටියුට් එක. අලුතෙන් පන්ති ළමයින්ට බය වෙන්න එපා. ඒගොල්ලන්ට ටියුට් එක සියත්මින් අධ්‍යාපන ආයතන අපේ ස්ටාෆ් එකෙන් ඉල්ල ගන්න. ඒගොල්ලෝ ඔයාලට ටියුට් එක දෙයි. හරි? කිසි ගැටලුවක් නැහැ. පළවෙනි මාසේ පුරාවට මාට පන්තිය ෆ්‍රී යන්නේ. ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්. කොහේ පන්ති ගියත් කමක් නැහැ. මගේ මෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. උඹට තියෙන්නේ මෙතනින් හරියට වැඩේ අල්ලගෙන යන ඕන තැනක ඵලයක් ගිහලා වැඩේ කරගනින්. අර මගේ මැත්ස් වලට ආස කරන කොහේ ගියත් උ ගොඩ යනවා. එච්චරයි. හරි? සබ්ජෙක්ට් එක හරියට උගන්නන පොරක් ගාවට ඵලයක් අනිවාර්යයෙන්ම ගොඩ යනවා. හරි? රයිට්. කතා ඇති වෙන සිද්ධියක් ඕනේ නැහැ. ටියුට් එකේ පිටු අංක 8 තුන්වෙනි ගැටලුව මෙන්න ගානක් තියෙනවා 5යි p බෙදීම 3 වතාවක් කියන b දන 2යි p බෙදීම 5 වතාවක් බීරින a කියලා ගාන තියෙන්නේ මේ විදිහට. දැන් මේක හදන්න ඕනේ අපි. මේක හදනකොට අපි අර ඉගෙනගත්ත මූලික සුළු කිරීම ටික පාවිච්චි කරලා හදන්න බලමු. එතකොට වැඩේ ටිකක් টොප් එකට ගොඩ දා ගන්න පුළුවන්. හරි? රයිට්. මෙන්න බලපන් ගාන තියෙනවා 5යි p බෙදීම 3 වතාවක් කියන b දන 2යි p පට්ට බෙදීම 5 වතාවක් බීරින a. මේක හදන්නේ මෙහෙමයි. ඔයා මෙන්න මෙයාව තියාගන්න මේ විදිහට. මේක මේ 2027 ළමයින්ට තමයි පැහැදිලි ලියන්න. මේක ස්පෙෂල් වෙන්නේ 2027 A level ළමයින්ට. ඒකට හේතුව තමයි 25 26 උන්ට මේ සුළු කිරීම වලින් දැන් වැඩක් නැහැ. උන්ට මේවා කලින් කරලා තියෙන්නේ. 27 උන්ටයි මේක වටින්නේ. උන් තාම කම්බයින් මැත්ස් කියන පටන් අරගෙන නැහැ. ඒකට එන්න කලින් අර O level සහ A level අතර තියෙන ગેප් එක පුරව ගන්න ඕනේ. ඒ ગેප් එක පුරවන වැඩේ මේ කරන්නේ. හරි? පොඩි පොඩි ගණන් ටික හදලා. රයිට්. මේක මෙහෙමම ලියපන් බං. ඇයි ඒක හිතන්න එපා දැනට මෙහෙම්ම ලියපන්කො හේතු උපට පස්සේ වෙනේ ලස්සනට එහෙම ලියන්න. මෙතන පොඩි වැඩක් කරනවා දැන්. මේක නැවත මම මෙන්න මේ විදිහටම ලියන්න ඔයාට පේන්න. හැබැයි මම මෙතන පොඩි වෙනසක් කරනවා පස්සේ. මොන බල මම කරන වෙනස. දැන් ඔයාලා මේකක් ලියලා තියෙනවා මේකක් ලියලා තියෙනවා කිසි අවුලක් නැහැ. මෙන්න මෙතෙන්ට හරිද 5යි p බෙදීම 3 වතාවක් කීර්ණ b දාලා තියෙනවා. අතන ධන 2යි p පට්ට බෙදීම 5 වතාවක් බීරින එක දාලා. මෙන්න මෙතන මම මොකද කරන්නේ බීරින a වෙනුවට දානවා දැන් a රින b. වාට මතක ඇති මම කිව්වා ලකුණ මාරු කිරීම කියලා සුළු කිරීම. ඒකෙදි උනේ පද දෙක අන්තරයක් තියද්දී හරි පද දෙක අන්තරයක් තියද්දී ඒගොල්ලන්ගේ තැන් මාරු කරපුවාම ලකුණ මාරු වෙනවා කියන අදහස. ඔන්න මේ පැත්තෙන් පෙන්නන්න මම නැවත කතාව. වාට මතක ඇති මම එදා ගත්තා a රින b ඕන්න ලියන්න පුළුවන් තැන් මාරු කරලා b රින a කියලා. හැබැයි
ඉස්සරහට ලකුණක් දාන්න. නේ? මේකේ නිර්වද්‍යතාවය චෙක් කරන්න මම මේ ලකුණේ ಗುಣ කරපන්න පුළුවන්. ඒකට මේක නැවත එනවා කියලා. හරි? මේ වැඩේ කරන්න පුළුවන්. මම ඔන්න මේ වැඩේ කරන්න හදනවා. B රින A මන් දාගත්ත A රින B කියලා. එතකොටම මේක ඉස්සරහා ලකුණක් එන්න ඕනේ රින කියලා. A රිනයි මේ දනයි ටකල් වෙච්චාම මෙතන හැදෙන්නේ රින කියන ලකුණ. ඔබට පැහැදිලිද මම කියපු වැඩේ? තේරෙන්න ඕනේ මොකද්ද කිව්වේ කියලා. හරි? ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මේකෙත් හරයේ A රින B තියෙනවා, මේකෙත් හරයේ A රින B තියෙනවා. දෙන්නගේම හරය සමාන වුණා නම් භාග එකතු කරන්න ලේසි, අඩු කරන්න ලේසි කියලා දන්නවනේ චූටි කල්දලවනේ. අන්න ඊ වැඩි මේ කරන්න හදන්නේ බා. මම මෙන්න මෙතෙන්ට දාගන්නවා නැවත. පහේ ඉලක්කම. මෙන්න මෙතෙන්ට දානවා පහේ ඉලක්කම. මේ පහ මෙතෙන්ට දාපු එක වැරදි හින්දා මෙතෙන්ටත් පහක් දානවා. ඔබ දන්නවා මේ වැඩ. හරි? මෙතෙන්ට දානවා නැවත තුනේ ඉලක්කම. ඒ වැඩේ වැරදි හින්දා මෙතෙන්ටත් දානවා තුනේ ඉලක්කම. දැන් ඕකේ කොහෙවත් මෙතෙන්ට පහක් දැම්මට අතෙන්ට තුනක් දැම්මට ගානට කෙරෙවිලා නැහැ. ගාන දූෂණය වෙලා නැහැ. ගාන තියෙන තත්ත්වය ඔරිජිනල් තත්ත්වය එහෙමම තියෙනවා. පොඩි සුළු කිරීම ටිකක් කරේ. හරි? දැන් බලපන් මෙන්න මෙතන උඩේ එනවා යකෝ 25යි p. 25යි p. දැන් මේක බලන 25 එක 26 එක කියන්න එපා. අයියෝ ඔය මොනවද කරන්නේ? ඔය වැඩ ඉතින් උඹලට ඒව වැඩ නෙමෙයි. මේක 27 උන්ට. ඒ මේ පාර O level ලියලා දැන් 27 ඒ level ලියන් ඉන්නේ උන්ට මේ වැඩේ. හරි? උන්ට මේක වැඩක් ඈ. මෙතන බලපන් 15යි A රින B එනවා. 15යි A රින B එනවා. ඔන්න පට්ට රින එකක්. ඔය රින හැදුනේ අරුගේ පද දෙක මාරු කරලා ලකුණ මාරු වෙලා. 2යි p 3න් එතන 6යි p එකක් හැදෙනවා. පට්ට බෙදීමක් ඔතන 5 වරක් 3 15යි A රින B. දැන් බලපන්කෝ ආතල් එක. දැන් උඹට පේනෝනේ දඩ ආතල් එක. මොකක්ද ආතල් එක? අපේ භාග දෙකේම හරය මොකද වෙලා තියෙන්නේ බලපන් 15යි A රින B 15යි A රින B. පට්ට හරය සමාන වෙලා. යකෝ එහෙනම් කිසි කරදරයක් නැහැ. උඹට ඊළඟ එකේ මේකට තනි බෙදීමක් ගහලා පට්ට බෙදීමක් ගහලා යට දාපන් අපේ පට්ට හරය 15 වතාවක් A රින B. උඹට පැහැදිලිනේ මම කියපු වෙන්නේ. භාග එකතු කරද්දී අඩු කරද්දී හරය සමානයි නම් ගින්නන්නේ නැහැ නේ බා වැඩේ කොට දාන එක. අපි හරය සමාන කරගත්ත එක කරේ. මේක සුළු කිරීම දෙකක් පාවිච්චි කරා. එකක් අර ලකුණ මාරු කරලා වැඩේ. ඒක අපි මූලික සුළු කිරීමක්. ඊළඟට මේක පහෙන් දැම්ම අරක තුනෙන් දැම්මා. 15 හදාගන්න. පැහැදිලිනේ? දැන් බලපන් යට ලස්සන වෙලා තියෙනවා 15යි A රින B. උඩේව අම්මු හෙළුවෙන් අඩු කරපන් දැන් මේ 25යි p ඍණ 6යි p. ඔන්න වැඩේ ඉවරයි. ෆයිනල් ආන්සර් එක ගනින් 25න් 6ක් අඩු කරපන්. දැන් 25න් 5ක් අඩු කරපන් 20යි තව එකක් අඩු කරපන් 19යි. හරි? 19යි p බෙදීම 15 වතාවක් A රින B. මෙන්න අවසාන උත්තරේ. අපි මේ වැඩේට කියනවා ගාන සුළු කරා කියලා. මේක පොඩි සුළු කිරීමක් ගන්න. හරි? අර තිබ්බ තත්ත්වයට වඩා පොඩ්ඩක් පහසු තත්ත්වයකට අපි ගාන අරගෙන ආවා. මේක සුළු කිරීමක් ලස්සන මේ වගේ වැඩ අනන්තවත් කම්බයින් මැත්ස් ඇතුලේ මහ ගණන් ඇතුලේ ලොකු ගණන් ඇතුලේ පාවිච්චි කරන්න තියෙනවා. අර තඩි ගණන් ASCII යෙදෙන පුංචි මැජික් තමයි මේ අපි මුල හරියේ ඉගෙන ගන්න. මෙන්න පළවෙනි ගාන ඔයාගේ ටියුට් එකේ 8 වෙනි පිටුවේ රෝමිලක් 3 වෙනි ගානට උත්තරේ උන්න මම හදලා තියෙනවා. ඔයාලා පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා මේක ලියා ගන්න. හරි. ලියාගෙන ඔයා ඔන්න එක ගැටලුවක් හදලා ඉවරයි මේ වෙද්දි. ඒක ලියා ගන්න ඉවරයි. අපි 8 වෙනි පිටුවේ රෝමිලක් 4 වෙනි ගැටලුවක් හදුවා. මේකත් අපේ මූලික සුළු කිරීම වලට අදාළයි. මේකත් සුළු කරන්න කියලා තියෙන. සාමාන්‍ය ගාන සුළු කරන්න කියලා කියන්නේ බා තියෙන තත්ත්වයට වඩා කුඩා තත්ත්වයකට ගාන අරගෙන ඉන්න කියන එක. හරි. දැන් මෙන්න ටිකක් චාර්ට් එකක් තියෙනවා ලොකු මට්ටමේ ගානක් තියෙන. මේක තියෙන මට්ටමකට වඩා පොඩි මට්ටමකට අරගෙන ඉන්න කියලා තමයි කියන්නේ. සුළු කරන්න ඕනේ ගාන. හරි. right. මේ වැඩේ කරන්න කලින් මම ඔයාලට තව චුටි ලස්සන වැඩක් කියලා දෙන්න. ඔයාගේ සාමාන්‍ය පෙළ ගණිත ගුරුවරයාත් ඔයාලට මේක කියලා දීලා ඇති. නැවත මතක් කිරීමක් වශයෙන් මම මේක පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. හරි. මේක පොඩි විශේෂ කාරණාවක්. මේක ඉලක්කම් වලින් මම ඔයාලට කියලා දෙන්නම්. ඒකට වැඩේ නියමටම තේරෙයි ඔබට. ඔබට එකතු කරන්න තියෙනවා කියලා අපි හිතපන්කො හරය අසමාන භාග දෙකක් මෙන්න මේ වගේ ඉලක්කම් වලින් ගන්නකො. ඔබට එකතු කරන්න තියෙනවා මේ වගේ හරය අසමාන භාග දෙකක්. දෙකෙන් එකයි තුනෙන් එකයි. මේ 6 වදලකින් කරනවා මේ කෑල්ල මාර වටිනවා. බං ඌට භාග එකතු කරගන්න වෙන මේක පට්ට වටිනවා මේ කියන වැඩේ. හරි. ඒක ඉගෙන ගනින් ඌට අර ලෙසට භාග එකතු කරන්න පුළුවන් සංසංගාල කිසි අවුලක් නැතුව. හරි. මේ ටෙක්නික් එකම තමයි මම මේකටත් පාවිච්චි කරන්න යන්නේ. මේක ධන නෙමෙයි බං මේක ඍණ තිබ්බත් අවුලක් නැහැ. මෙතන ධන නෙමෙයි මෙහෙම ඍණ තිබ්බත් කේස් එකක් නැහැ. කෝකටත් ඔක ගැලපෙනවා මම මේ කියන්නේ වැඩි. දන්නේ උන් ඉන්න උන් මේක පාවිච්චි කරාම කිසි අවුලක් නැතුව මම මේ කයිය ගහන වෙලේ උන්ට පුළුවන් ෂේප් එකේ මේ ගාන ලියාගෙන තනියෙන් හදන්න පොලේක. හරි. ඊට පස්සේ මම හදුවාට පස්සේ උත්තරය හරිද කියලා චෙක් කරපන්. මම මේ කියන එක තේරෙන්නේ නැතිව හදන්න ඉන්නපන්. ගහගනින් පට්ට බෙදීමක්. ඕන භාග දෙකක් හරය අසමානයි නම් එකතු කරන්න අඩු කරන්න මේ ටෙක්නික් එක පාවිච්චි කරපන්. හරි. දෙවරක් 3 පල්ලෙහා දාපන් 6. හැමතිස්සෙම යට ඉන්න ඩයල් දෙක ගුණ කරලා යටින් ගහපන්. හරය අසමානයි නම් ඈ. ඊට පස්සේ දැන් මේ දෙන්න ගුණ කරගත්තා. දැම්ම යටින්. හරි. ඊළඟට මේ යකා මෙතෙන්ට ගුණ කරනවා. 3 වරක් එක 3යි. ඒක එතනින් දාපන්. 3 වරක් එක 3යි. සියලුම ගුණ කරන්නේ. ඊට පස්සේ මූ මෙතනින් බලපන් මේ ඊතරේ ඉදලා තියෙන විදිහ දෙවරක් එක 2යි. පැහැදිලිනේ? දෙවරක් 3 6යි යටින් දැම්මා. 3 වරක් එක 3යි මෙතනින් දැම්මා. දෙවරක් එක 2යි එතනින් දැම්මා. පැහැදිලිනේ?
ඊට පස්සේ මේ ලකුණ තිබ්බ ලකුණ එහෙම්මම දාපිය වෙනස් නොකර ඍණ නම් ඍණ දානම් දාන. පැහැදිලිනේ. 3න් 2ක් අඩු වුණාම උඩ 1යි යට 6යි පට්ට ලේසියෙන් ආන්සර් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔතනදී වෙන්නේ අර කුඩා පොදු ගුණාකාරය හොයාගෙන භාග සුළු කිරීම. හැබැයි අර කුඩා පොදු ගුණාකාරයගේ ලොකු වචනයක් ඔළුවට දා ගන්නවට වඩා ඒකේ මෙකැනිසම් එක දඩස් ගාලා මේකෙදී අහු වෙනවා. ඒක තමයි යාන්ත්‍රණය. ඔය ටෙක්නික් එක ඔය විදිහටම මේ ගානට පාවිච්චි කරමු දැන්. හරි. දැන් මේකේ තියෙන ඉංග්‍රීසි අකුරු තේරුම් ගනින් ඉලක්කම් නෙමෙයි. කුඩා පොදු ගුණාකාරයක් එකපාරව ඔළුවට දා ගන්න අමාරුයි. ඒ වගේ වෙලාවක දඩස් ගාලා මේ ටෙක්නික් එක පාවිච්චි කරලා ගාන කොට දාපන්. මේ බලපන් හදන විදිය. ඔන්න මම වැඩට බහිනවා බං. මේ දෙන්න මම කියනවා සමාරින් දානකොට පැහැදිලි වෙන්න මෙන්න මේ ජෝඩුවට අර ටෙක්නික් එක පාවිච්චි කරනවා මෙයා වෙනම අරගෙන යනවා හදාගෙන යනවා 2xy බෙදීම x වර්ග ඍණ y වර්ග ඔය කොහොමද තිබ්බා මේ දෙන්නට අර ටෙක්නික් එක දාන්න බලපන් දැන් මෙන්න මෙතන පැහැදිලිව ලියන්න පුළුවන් මේ දෙන්නගේ ගුණිතය බව x ඍණ y x ධන y අර ටෙක්නික් එක දැන් මේක තුන් වරක් දෙක වගේ මෙතන තියෙන එක ඇතුලින් දැම්ම අතන තියෙන එක ඇතුලින් දැම්ම. ඊට පස්සේ මේක මේකෙන් එපා මේක මේකෙන් මතකනේ මේක ඇල්ල මේකෙන්. එතකොට එනවා දැන් මේක මේකෙන් ගුණ කරපිය x වර්ග ධන xy. ඔබට තේරෙන්නද මම කරපු දේ? මේ මගුල මේකෙන් ගුණ කරා. දැම්මා. ඊළඟට මේකෙන් මේක ගුණ කරපන්. මේකෙන් මේක. දැන් මෙතන ඍණ ලකුණක් තියාගෙනම ගුණ කරපන්. එතකොට අර මැද්දේ ඍණ ලකුණ ලස්සනට වදිනවා. මේ ඍණ ලකුණක් තියාන y වලින් මේ ගුණ කරපන්. ඍණ y ගෙන් x ගුණ වෙච්චාම ඍණ xy බං ඍණ y ගේ ඍණ y ගුණ වෙච්චාම ධන y වර්ග. වැඩි පැහැදිලි ඇති ලස්සනට උත්තර ගන්න පුළුවන්. හරි පොතට බලන්න පුතේ. right එල. දැන් මෙතන බලපංකෝ සාධක දෙක ලස්සනට එකක් x ඍණ y අනික x ධන y. එහෙනම් ඔතෙන්ට දැන් මේ හැකිනියකෝ ටින් කිරි වගේ x වර්ග ඍණ y වර්ග. කිසි කරදරයක් නැතුව දැන් පැහැදිලිනේ. ආතල් වැඩි හරි. දැන් මේවා අදත් යාසයි බං. ඒ කියන්නේ ලස්සන එකක් සෙට් වෙනවන්නේ. මෙතන මොකද වෙන්නේ මෙන්න කැපෙනවා අල වගේ බං ධන xy ට ඍණ xy කැපෙනවා උඩ තියෙනවා බලපිය x වර්ග ධන y වර්ග right ආතල් වැඩි පට්ටම ආතල් වැඩි ඊළඟට මොකද වෙන්නේ බලපන් අර මගුල එහෙමම ලියපන් එතන අර මගුල එහෙමම ලියපන් 2xy බෙදීම x වර්ග ඍණ y වර්ග දැන් තමයි උඹට ආතල් එක පේන්න පටන් ගන්නෙ බලපන් මම අර මේ ටෙක්නික් එකට මුන් දෙන්නව ටකල් කරගත්ත එකෙන් වෙලා තියෙන්නේ තිබ්බ භාග දෙකේ හරය සමාන වෙලා තියෙන්නේ දැන් ඔයාලට ලේසියෙන් මේවා එකතු කරන්න පුළුවන් ගහගනින් පට්ටහරයටට x වර්ග ඍණ y වර්ග අන්න ආතල් මෙතන තියෙන අමුහෙල්ලුන් එකතු කරපන් x වර්ග ධන y වර්ග ධන 2xy ඔයාලට මතක ඇති අපි මීට කලින් ඉහත වීඩියෝ එකේ කිව්වා මෙන්න මේක A level වල භාවිතයක් කියලා ඔයාලට මතක නම් දුන්නා වර්ග දෙකක් හරි නැත්නම් වර්ග දෙක නෙමෙයි මොකද සමාවෙන්න පද දෙකක එකතු වේ වර්ගයකට ලියන්න පුළුවන් එක උසස් පෙළ ලියන්නේ මෙහෙමයි මේ විදිහටයි කියලා මම වාට එකක් දුන්නා මතක ඇති. ඒක ඒ පරිද්දෙම මෙතෙන්ට අවිල්ල තියෙනවා. ඒ විදිහට මෙතෙන්ට සෙට්ලා තියෙනවා. උඹට තියෙන දැන් එතෙන්ට කෙලින්ම අර ඇප්ලිකේෂන් එක දාන්න. දැම්ම ගමන් බඩු එළියේ මේ බලපන් මෙතෙන්ට කෙලින්ම දාපන් මම දා උගන්නපු එක මේ තියෙන්නේ අපු x ධන y වල පට්ට වර්ගයක් බ. ඔය තියෙන x ධන y වල පට්ට වර්ගයක්. පළලෙහා තියෙන x වර්ග ඍණ y වර්ගයක්. මාලාතල් දැන් අපි මේක අපිට සුළු කරන්න පුළුවන් උපරිමයට සුළු කරලා ඉවර නැහැ. අපිට සුළු කරගන්න පුළුවන් උපරිමයට අපි ගාන අරගෙන එන්න ඕනේ. ඒ අරගෙන ඇවිල්ලා එතනින් එහාටත් සුළු කරන්න බැරි නම් තමයි සුළු කිරීමේ අවසන් ප්‍රතිඵලයේ විදිහට ගානට අපි දෙකක් ගන්න. උත්තරේ විදිහට. පැහැදිලිද? දැන් මේක තව අපිට කපන්න බලන්න ප්‍රමාණ චුට්ටක් මෙතන ඉස්සරහටම ලියාගෙන යන්න මේක බං. ඔන්න බලන්න මෙතන දැන් තියෙනවා x ධන y වල පට්ට වර්ගයක්. නේ? අර යට තියෙන එක තව සාධක ගලවන්න පුළුවන් බං නැවත වතාවක් අදින්නා දානවා වගේනේ. x ඍණ y x ධන y. අන්න බලන්න මහාලාකල් එකක් දැන් එතනක් දෙන්න පුළුවන්. හරි. මේක නැවත සාධක ගලව ගත්තා. හරි. මොකද වෙන්නේ පුතේ? මෙතන දැන් x ධන y වල පට්ට වර්ගය කියලා කියන්නේ x ධන y එවුවම දෙකක් නේ අප්පා. එතකොට මෙන්න මේ එකක් මේකකට කපලා දාන්න අවසාන ප්‍රතිඵලයේ විදිහට ලස්සන උත්තරයක් ගන්න හැකි x ධන y බෙදීම x ඍණ y කියලා. මේක තමයි උත්තරේ. පැහැදිලි නේද? කිසි කරදරයක් නැතුව ලස්සනට සුළු කිරීමට දෙන්න පුළුවන්. වා හරි විදිහට ගණ හදාන යනවා. හරි විදිහට තියෙන පාවිච්චි කරනවා. මෙන්න වැඩි ලස්සන උත්තරයක් කරගෙන ඉඳලා. සමහරවිට මෙතෙන්ට ආවට පස්සේ චූන් එක x ට x කපනවා, y ට y කපනවා, අවසාන උත්තරයක් දානවා ධන බෙදීම ඍණ කියලා. ඉරු දෙකක් ගන්නවා. ගහලා උණු කහක කල්පනා කරනවා. අඩි කොයි අර අකුරු එකක් වගේ තුරියක්. ඒවා බෑ හරි. එව්ව නැහැ. කෙලින් x ධන y බෙදීම x නෙමෙයි. එහෙම අකුරු කපනවා නම් උඩ ಗುಣ කිරීමක් හෝ බෙදීමක් තියෙනවා නැත්තම් කපන්න බෑ පුතේ. ඒ පොඩි කාලේව දන්නවා. මම පොඩි ගානක් වඩ නැවත හදලා පෙන්නුවේ.
අපේ ටියුට් එකේ තියෙන. මේක ඇවිල්ලා 8 වෙනි පිටුවේ 4 වෙනි ගැටලුව මේකත් දඩස් ගාලා දාගන්න. right. ඔයා මේ විදිහ ගණන් දෙකක් හදලා ඉවරයි. තව ගන්න මම බෝඩ් එකේ දාලා තිනවා 8 වෙනි පිටුවේ රෝම ඉලක්කම් 8 ගැටලුව දැන් පුළුවන් මම මේ chat එක දාන අතුරු අර මේක හදාගෙන යන්න. හරි. හදාගෙන ගිහලා දෙයක් ගාලා පැත්තට වෙලා බලන්න ඉන්න මේ සුළු කිරීමත් මම උත්තරේ දාපුවම ඔයාලා ගත්ත එක ගැලපෙනවද කියලා බලන්න චෙක් කරගන්න. හරි. right. ඔයා ගන්න හදන අතරේ මම පොඩි කතාවක් දාන්නම් පොඩි විනාඩියක විතර කතාවක්. අපි මේ දාන වීඩියෝ ක්ලිප් ඉතක් උඩා ඒවා. මොකද අර ලොකු පැය ගණන් වල වීඩියෝ දාපුවම ඔයාලට බලන්න කම්මැලි ඉපා වෙනවා ඒ වැඩි මේක ඉපා නොවෙන්න වැඩෙත් වෙන්න අර දෙපැත්තම හරියන්න කියන වැඩක් මේක. හරි. ඊටාම කුඩා වීඩියෝ ක්ලිප් දාන්නේ සමහර ගණන් 3ක් 4ක් හදන වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඊ පැටර්න් එක අල්ලගත්තාට පස්සේ උඹට පුළුවන් පාළුවේ තනියම හදාන්න යනවා. මම මේ පොඩ්ඩක් ගණන් 3ක් 4ක් ඔබට හදන පැටර්න් එක කියලා දෙන්නේ. ටියුට් එක තියෙනවා ගෙදර. ගත්තේ නැති උන්ට ඊළඟට ඇවිල්ලා අප්‍රේල් 10 ගන්න පුළුවන්. ඒක අරගෙන හදපල්ලා ඉතින් ගණන් කියන්නේ හැදිල්ලක් තමයි. දැන් මේ දවස්වල අර බෑලා වැඩ කරන්න යන්න එපා. හරි සරලව පොඩ්ඩක් දවසකට පැය භාගයක් විතර වගේ ඉතා කුඩා වෙලාවක් ඔයාගේ වැඩවලට ගන්න. අධ්‍යයනය වලට ගන්න බඩ. ගණන් හදන්න ගන්න. දැන් ඔය ෆිසික්ස් කෙමිස්ට්‍රි එහෙම නම් ටිකක් මේ දවස්වල චුට්ටක් ඒ අදාළ පන්තියේදී කරන වැඩ ටික බලාගත්තාම ප්‍රමාණවත්. දැන් ගණිතය කියන්නේ පාඩම් කරන්න පුළුවන් විෂයක් නෙමෙයිනේ. ගණිතය කියන්නේ හදන්න ඕන එකක් නේ. ගණන් හදන්න ඕනේ. ඔක තමයි කතන්දරේ. හරි. ඒ නිසා දවසකට පැයක් විතර වගේ අපි ඔය ටියුට් දෙකක් දීලා තියෙනවා. එකක් අරගෙන ගණන් ටිකක් හදපන්. හරි. ඒ හදන්න පොඩි උදව්වක් මේ දෙන්නේ. right. හදලා ඇති මම හිතන්නේ අපේ කොල්ලෝ කෙල්ලෝ බලපන් මේන්න ගානක් තියෙනවා මූල දෙක බෙදීම x ඍණ 3 දාන මූල දෙක බෙදීම 9 ඍණ x වර්ගය කියලා. මේකත් මම පරණ ටෙක්නික් පාවිච්චි කරලා හදන්න යන්නේ. පරණ ටෙක්නික් පාවිච්චි කරලා. ගාන දෙකට බලන්න සාමාන්‍ය ගානක් හම්බුනම ඔයා පුරුදු වෙන්න ඕනේ ඉස්සලාම ගාන පොඩ්ඩක් විනිශ්චය කරන්න. ගාන කොයි වගේ ගානක්ද මට මේක හදන්න පුළුවන්ද? මේක හදන්න ලේසිම ක්‍රමය මොකක්ද? ඒක චුට්ටක් බලන්න ඕනේ ඔයා. හරි. right. පුතා ඔන්න නම් වැඩේට බහිනවා. වැඩේ පටන් ගන්න හදන්නේ. මෙන්න මේ උඩ එක්කෙනා ඔයාලට පේන ඇති මූල දෙක බෙදීම x ඍණ 3 කියලා තියෙනවා. එයා එහෙමම ලියනවා. එයා එහෙමම ලියනවා. මෙන්න මෙතනදී මම කරන වැඩේ පොඩ්ඩක් හොඳට බලන්න. මේ මූල දෙක මෙහෙමම දාලා මම මෙතන තාම ලකුණක් දැම්මේ නෑ බං. මේ මූල දෙක මෙහෙමම දාලා මේක ලියනවා. මෙන්න මේක ලියනවා මම x වර්ග ඍණ 9 කියලා. ඔයාලට පේනවද? දැන් මේ x වර්ගය කියන්නේ තනි පදයක් කියලා හිතුවොත් 9 කියන්නේ තනි පදයක් කියලා හිතුවොත් පද දෙකක අන්තරයක් නේ තියෙන්නේ. මම දෙන්නගේ ඉන්න තැන් දෙක මාරු කරලා ලකුණ ඍණ කරනවා. ඔක අපි දන්න සුළු කිරීමන්නේ. අපි ගිය සතිය අවසාන වීඩියෝ එකේ සාකච්ඡා කරමු සුළු කිරීම ලකුණ මාරු කිරීම. දෙන්න ඉන්න තැන් දෙක මාරු කරා. කැරකෙව්වා. 9 ඍණ x වර්ගයේ වෙනුවට x වර්ග ඍණ 9 දැම්මා. දාලා ලකුණ මාරු කරා. හරි. දැන් මොකක්ද ආකල්ප එක කියලා බලපන්කෝ. මෙතන තියෙනවා මූල දෙක බෙදීම x ඍණ 3ක්. අතන තියෙනවා ඍණ නැවත මූල දෙක බෙදීම x වර්ග ඍණ 9ක්. ඔය x වර්ග ඍණ 9 කියන එක බං දාන්න පුළුවන් නේද? x වර්ග ඍණ 3 වර්ගය කියලා. 9ක දාන්න පුළුවන් 3 වර්ගය කියලා එකක් නේ. දැන් ආතල් එකක් දුන්නේ නැහැ කියපෝ. මේක කඩපිය සාධක දෙකකට x ඍණ 3යි x ධන 3යි කියලා. හරි. මාර ආතල්යක් ගන්න පුළුවන් නේ. මෙතන x ඍණ 3යි x ධන 3යි කියලා දැම්මා. දැන් මේක කැමති දරුවන්ට කැමති විදිහට හදාන්න පුළුවන්. තමන් ආසිතර ගාන කොට දාගෙන යන්න තියෙන්නේ. පුළුවන් තරම් ලේසි ටෙක්නික් වලට වැඩේ කොට දාගන්න බලන්න. ඒක තමයි හොඳ. ඔන්න මම පොඩි ක්‍රමයක් කියලා දෙනවා. පොදු සාධකයක් හොයාගෙන ඒක පාවිච්චි කරන්න යන්නේ. මම මේ රතු පාටින් රවුන්ඩ් කරන එක බලන්න. ගණන් දෙකටම පොදු සාධකයක්. හොඳට අසරලා බලුවොත් පෙනේ. මූල දෙක බෙදීම x ඍණ 3 මූල දෙක බෙදීම x ඍණ 3 පොදු සාධකයක්. ඊයව එළියෙන් දාගන්න අපි පුරුදු වෙලා ඉන්නවා ගණන් හදද්දී. ඔන්න පොදු සාධකයක් එළියෙන් දැම්මා. දාපිය පරිවරහණ මෙතන මේ කෑල්ල එළියට ගියපුවම මෙතන ඉතුරු වෙන්නේ එකක්. ආයි ಗುಣ කරලා බලපන් මේ පදේ හැදෙනවද කියලා හැදෙනවා යකෝ. මේකෙන් මේක ಗುಣ කරලා බලපන් හැදෙනවා මේක. එහෙනම් අරගෙන තියෙන එක හරි එළියට. ඍණ මෙතනත් එක බෙදීම x ධන 3ක් ඉතුරු වෙනවා. හොඳට බලපන් හරිද කියලා. මූල දෙක මේකෙන් ಗುಣ වෙච්චාම උඩ මූල දෙක හැදෙනවා. මේ x ඍණ 3 මෙතන x ධන 3ෙන් ಗುಣ වෙච්චාම මේකත් හැදෙනවා මේ පදෙත් හැදෙනවා. එහෙනම් මේ අරගෙන තියෙන පොදු සාධකයේ 100% නිවැරදි. ඔයාලට පේනදී පොදු සාධකයක් එළියට ගත්තේ ඊට පස්සෙම මීට කලින් කියලා දීපු ගානේ විදිහට පොදු හරය අරගෙන ගාන කොට දාන්න. මේ බලන්නම ඉතුරු වෙලේ කරනවා චුටි පුතා. හරි. මෙතන මූල දෙක තියෙන්නේ බං. බෙදීම මෙතන x ඍණ 3 එළියට ගත්ත එකට කරදර කරන්න එපා. එහෙම්ම තියපන්. මෙතන මේ එක කියලා කියන්නේ අපෝ තේරුම් ගනින් එක බෙදීම එකනේ තියෙන්නේ. ගාපිය පට්ට බෙදීමක් එක් වරක් x ධන 3 මෙතෙන්ට x ධන 3යි. මේ මගුලෙන් මේක ಗುಣ කරගත්තාම මෙතෙන්ටත් x ධන 3යි. එක් වරක් 1 1යි මෙයා ඍණ. එහෙනම් අවසාන උත්තරය මෙතනින් අපි තියාගමු බලන්න. මූල දෙක බෙදීම x ඍණ 3යි මෙතන පුතේ උඩ ಗುಣ කිරීමක් එක්ක හැදෙනවා x ධන 2
පල්ලෙහා හැදෙනවා x ධන 3. දැන් අපිට ෆයිනල් උත්තරේ තියාගන්න පුළුවන්. මම ඊතලෙන් දාලා උඩින් ලියන්න අවසාන පිළිතුර බලපන්. මූල දෙක වතාවක් x ධන 2 බෙදීම දැන් මේ වර්ග දෙක අතරේ සාධක දෙක තියෙන්නේ. x වර්ග ඍණ 9. බලන්න ලස්සන උත්තරයක් ගත්තනේ. මේවා තමයි අපි ගණන් සුළු කිරීම කියලා කියන්නේ. හරි. මෙහෙම හදාගෙන යන්න ඔයාලට පුළුවන් ඉස්සරහට එන වැඩ ටික පහසුවෙන් කරගන්න. මෙන්න අපි 8 වෙනි පිටුවේ රෝම ඉලක්කම් 8 ගැටළු වැදුවා. 8න් 8ක් හදලා තියෙන්නේ. ගණන් 3ක් හදලා තියෙනවා. මේ පැටර්න් එකට ඔය 8 වෙනි පිටුවේ මට මහාංක 1 මම ලැපෙකින් බලන්න කියන්නේ මහාංක 1. ඔතන ගණන් 10ක් තියෙන රෝම ඉලක්කම්. ඔය 10න් ඔයාට මේ ටෙක්නික්ස් මේ කියලා දීපු ටෙක්නික්ස් යූස් කරලා හදන්න පුළුවන්. ටයිටල් එකක් දාගෙන බලන්න මොකද එකට. හරි නේද? මේ විදිහ ගණන් 3ක් ඔයා හදලා තියෙනවා. 4 වෙනි යාලටත් එමු මගේ අද දවසේ වීඩියෝ එකේ ඇත්තටම උපරිම උත්සාහය දරන්න මට ටිකක් ගණන් හදන විදි ටික කියලා දෙන්නේ. නැත්නම් ගැටලු ටිකක් අරගෙන උදාහරණ ටිකක් අරගෙන ඒවට අපි කතා කරපු සුළු කිරීම භාවිතා කරන විදිය කියලා දෙන්න. ඔයා ස්මාර්ට් වර්ක කෙනෙක් නම්, ඒ කියන්නේ ස්මාර්ට් වර්ක ගණන් හදන්න පුරුදු වෙන ළමයෙක් නම් ගොඩ ගණන් හදන්න ඕනෙත් නැහැ. හරි ඒක මතක තියාගන්න. අර මේ පිස්සු වගේ ගණන් 1000 2000 හදන්න ඕනේ නැහැ. අර ගණන් කිහිපයක් හදාගත්තාම අපිට පුළුවන් වෙන්න ඕනේ දෙන ඕන ගණක් හදාගන්න. මගේ පන්තිය මම පුළුවන් තරම් කරන්නේ ඔයාට හැම ආකෘතියකම ගණන් දීලා ඉවර වෙලා එව්ව හදලා ඒ જાතියෙන් එන ඕන ගණක් හදාගන්න පුළුවන් ද කියලා චෙක් කරලා බලන්න එක. හරි. ගොඩ ගණන් හදන්න ඕනේ නැහැ බං. අපි විශේෂ ලස්සන වැදගත්යයි හිතන හැම ගණනක්ම හදනවා. හරි. ඊට පස්සේ පුළුවන් ඒවා හදන විදිහට අනිත් ඒවා හදාගන්න. ගණන් දෙක තුනක් හදපුවාම ඇති. ඒකේ පුළුවන් වෙනවා අපිට ඒ જાතිය ඕන තරම් ගණන් හදන්න. අනවශ්‍ය විදිහට ශ්‍රමය මහන්සි කරලා වැඩක් නැහැ. මැත්ස් ක්ලාස් එකේ නැත්තම් මැත්ස් කරද්දී උවමනාවක් නැති විදිහට මහන්සි වෙලා වැඩක් නැහැ. හැම මහන්සි වීමක් ඇතුළෙම ප්‍රතිඵලයක් තියෙනවා. හරි. රයිට් මෙන්න බලපන් තව ගණනක් තියෙනවා. ගොඩක් එමුනේ වර්ගමූල දැක්කම බයයි. වර්ගමූල චාරක කියන කේස් එකේ ඉන්නේ ලොකු සිද්ධියක් ඇත්තෙම නැහැ. මගේ ක්‍රමවේද වලට බහලා බලපන්කො වැඩේ ගොඩ යන්නේ නැද්ද බලන්න. ස්ථිර වශයෙන්ම ගොඩ යනවා. කිසි කරදරයක් නැතුව ගණන් ගොඩ දාන්න පුළුවන්. මෙන්න තියෙනවා ගාන බලපන් මම ගොඩ දාන්න හදන්නේ බා. මේකේ බලපන්කො මේ හරය දිහා මේකේ හරය මූල A දන මූල B. අරකේ හරය මූල A දින මූල B. දැන් ලකුණ මාරු කරලා වැඩක් නැහැ මේකේ නම් බා. දැන් කලින් දෙකේදී අපි ලකුණ මාරු කරලා ගේමක් ගැහුවා. මේක ඒව කරලා වැඩක් නැහැ. මේකේ වෙන වැඩක් කරන්න ඕනේ. මොකද්ද? අර මම උඹට වරකට කියලා දුන්නා එක බෙදීම 2යි එක බෙදීම 3යි අඩු කරලා සින්නයක් ගැව්වේ. හරය අසමාන වෙන යටින් ඩබල් ගුණ කරලා මැච් එකක් ගහපන් කියලා. ඒක තමයි මෙතනත් කරන්න තියෙන්නේ. බලපන් හරය අසමානයි. මෙතන මූල A දන B, මෙතන මූල A දින B. පැහැදිලිවම හරය අසමානයි. දැන් ගහපන් අපේ මැච් එක. මොකද්ද? ගහපිය පට්ට බෙදීම ගහලා යට ඩබල් ගුණ කරපන්. කවුද? මූල A දන මූල B වතාවක් මූල A ඍණ මූල B. ඔන්න දාගත්ත යට ජෝඩුව. ඊට පස්සේ මේකෙන් මේක ගුණ කරලා මෙතෙන්ට දානවා. මූල A ඍණ මූල B. මෙන්න ඍණ ලකුණක් තියෙන්නේ. ඕක දාලා වරහණක් දාලා මේකෙන් අර ගුණ කරපන්. සාමාන්‍යව දන්නව නේද අර ඍණ ලකුණක් දාපුවාම වැඩි එකපාර යොදා ගන්න බැරි නම් පොඩි වරහන් කැල්ලක් දාලා පස්සේ එළිය තියෙන ඍණ ලකුණ ඇතුළට ගුණ කරපන්. ඒකනේ ක්‍රමේ. මූල A ඍණ මූල B එකෙන් එනවා මේක. ඕන ඔය විදිහට. දැන් ඕනනම් මේ වරහණ ඉවත් කරගන්න මේ ඍණ ලකුණෙන් ගුණ කරපන්. එතකොට මෙතන ඍණ මූල A වෙනවා. මෙතන ඍණ මූල B වෙනවා. හරිනේ? ක්‍රමය මොකක්ද කියලා? දැන් මේක තේරුම් නැත්නම් මොකද ෂේප් එකේ ආයි වීඩියෝ එක චුට්ටක් පස්සට දැම්මා බැලුවා. හරි? ඒ කියපු ක්‍රමය මොකක්ද කියලා. නැත්නම් ආයි කියලා දෙන්න ඕන. ඒත් වැඩි හොඳයි නේ. මේක මේකෙන් ගුණ කරගත්තා ඒක මෙතෙන්ට දැම්මා. මේක මේකෙන් ගුණ කරලා මෙතෙන්ට දාන්න එපා. එතකොට මේ එකෙන් ගුණ වෙච්චාම ඒකම නින්නේ බං ඔය විදිහට ඔය. ඒකම නින්නේ. මෙතන ලකුණ මෙහෙම දාපිය ඍණ. දැන් මේ ඍණ වලින් වරහන් අයින් වෙනවනේ ගුණ වෙද්දී. එතකොට මෙතන හැදෙනවා ඍණ මූලය. ඒ ඍණ වලින් මේක ගුණ වෙද්දී ඍණ මූල B ඔච්චරයි. පැහැදිලිනේ? දැන් බලපිය ආතල් එක මේ ධන මූල ඒක මේ ඍණ මූල ඒ කෙලවිලා යනවා. ලොත් බොස් වේද? හරි? ඍණ මූල B ඍණ මූල B ඍණ 2යි මූල B. ඒ කියන්නේ මූල B එකම දෙකක් නේ. එතන තියෙන්නේ ඍණ මූල B එකම දෙකක් නා ඍණ 2යි මූල B. නිකන් ගලයි ගල් දෙකයි වගේ. හරි? පල්ලෙහා බලපිය හොඳට ඇස්සරලා බලපන් මූල සීන් එක වැඩක් නෑ. අපෝ මේ තියෙන්නේ මොකද්ද? වර්ග දෙකක අන්තරයේ සාධක දෙකක්. එකම පද දෙක ධන අනිත් එක ඍණ. එහෙනම් මෙතෙන් දාපන් මූල A වල වර්ගය ඍණ මූල B වල වර්ගය. දැන් ෆයිනල් ආන්සර් අපිට ගන්න පුළුවන්. මෙතන ඍණ 2යි මූල B මූල A වල වර්ගය කියන්නේ A මූල B වල වර්ගය කියන්නේ B. එහෙනම් මෙන්න උත්තරේ ඍණ 2යි මූල B බෙදීම A ඍණ B. බලන්න කොයිතරම් ලේසිද කියලා. මේ විදිහට සුළු කිරීම ටික පුරුදු වුණොත් අපිට මෙතනින් එහාට සංයුක්ත ගණිතයේ සුළු කිරීම වල බය වෙන්න දෙයක් නැත. ලියාගනින් මෙන්න ගානින දෙක. right මම කියවනේ අර ගොඩාක් දිග වීඩියෝ අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ මේක ඇත්තටම ඔයා ගොඩ මහන්සි විය යුතු කාලයක් නෙමෙයි. දැන් ඔයා O level ඉවර කරලා ටිකක් විවේකීව ඉන්න ඕනේ කාලයක් මේ තියෙන්නේ.
අර මේ පන්තියකට යන්නේ නැතුව සම්පූර්ණ නිකන් ඉන්නවට වඩා දැන් ඒ ලෙවල් පන්ති පටන් ගන්න තියෙනවා. උඹලා දන්නවා උඹලා දැන් සාමාන්‍ය අවුරුදු 17 ඉවර වෙන්නත් ඔන්න මෙන්න වගේ ඉන්නේ උ. එහෙනම් උඹලට අර මේ පහුගිය ඔය කොරෝනා වෛරස් කේස් එකත් එක්ක උඹලගේ අධ්‍යාපන කාලය අධ්‍යයන කාලය සෑහෙන පොඩ්ඩක් ප්‍රමාද වුණානේ බා. ඒකත් එක්ක උඹලා ඇත්තටම ටිකක් ලේට් මිනිස්සු ටිකක් නැත්නම් පරක්කු මිනිස්සු ටිකක්. එතකොට මේ පරක්කුව වහගන්න අපි ඉතින් පොඩ හරි වැඩ කරන්න ඕනේ. නමුත් එහෙමයි කියලා ඔළුවට අර අම්බාන ස්ට්‍රෙස් එකක් දාගෙන වැඩ කරන්නත් බෑ. හරි. එතකොට ගොඩ ස්ට්‍රෙස් ගන්න එපා. මම කිව්වා දවසකට පැයක් වැඩ කරපුවම හොඳටම ඇති. මේ වීඩියෝ එකක් දෙකක් දාන එකක් දෙකක් බලපන්. ටියුට් එක ගණන් එකක් දෙකක් පැයක් අරගෙන හදපන් දවසකට හොඳටම ඇති. මම නැවත කියන්න උඹලා වැඩ කරන්න ඕනේ කවද්ද කියලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ කවද්ද කියලා. අපි තාම කම්බයින් මැස් පටන් අරගෙනවත් නැහැ. මේ නිකන් පොඩි සුළු කිරීම ටිකක් වාඩ කියලා දෙන්නේ නිකන් මේක නිකම්ම නිකන් වැඩක් මේක වැඩක් නෙමෙයි. හරි. මේ කම්බයින් මැසුත් නෙමෙයි මේක වැඩකුත් නෙමෙයි. මේක මේ නිකම්ම නිකන් මේ වැඩක් කරන්නේ. මේක පොඩ්ඩක් අර අපි අර නිකන් එක්සර්සයිස් කරද්දී වෝම් අප් වෙනවා කියලා සීන් එකක් දන්නව නේද? ඔයාලා අපි ජිම් එකට ගිහලා එකපාර සෙල්ලම් කරන්න බහින්නේ නෑනේ බා. දැන් දුවන තරමක එකපාර දුවන්න පටන් ගන්න නෑනේ. පොඩ්ඩක් අර මේම කර පොඩ්ඩක් අර වෝම් අප් වෙන කේස් එකක් තියෙන ඇඟ උණුසුම් කරන ව්‍යායාම වගේ. දැන් මේ ගණන් හදන්න කලින් ඔයාගේ මොලේ පොඩ්ඩක් උණුසුම් කරන ව්‍යායාම ටික කරන්න. ඔයාගේ මොලේ වෝම් අප් කරන වැඩක් මේ කරන්නේ. හරි. ඒ නිසා මේ කම්බයින් මැස් නෙමෙයි. මේක නිකන් ජස්ට් සුළු කිරීම ටිකක්. ඕ ලෙවල් වල සුළු කිරීම ටිකක්. ඕ ලෙවල් සහ ඒ ලෙවල් අතර ગેප් එක වහන්න කරන පොඩි වැඩක්. ඒ නිසා මේවා මේ නිකන් අරගෙන ආතල් එකේ පොඩි ගණන් ටිකක් හදන්න කම්බයින් මැස් පටන් ගන්න තව සතියක් දෙකක් යයි. එතකන් අර කාලය ඇතුලේ අපි ඉතා ඉක්මනින් ශීඝ්‍ර වශයෙන් අපි අර සුළු කිරීම ටික ඔයාලට පොඩ්ඩක් හුරු කරනවා. හරි. පොඩක් වැඩේ එකට දෙනවා එච්චරයි. ඕක තමයි කතන්දරේ. එතනින් එහා කතන්දරයක් නැහැ. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයා එන්ජොයි කරන්න ඇති. ගණන් ටිකක් අරගෙන හදන්න ඇති. දැන් ඔයාලට පුළුවන් අපේ ටියුට් එකේ 8 වෙනි පිටුවේ තියෙන සියලු රෝම ඉලක්කම් ගණන් ටික හදන්න. එතකොට 8 වෙනි පිටුවේ මහාංක 1 8 වෙනි පිටුවේ මහාංක 2 සාධක හොයන ගණන් ටිකක් තියෙනවා. ඒ ටිකක් හදලා තියන්න අපි ඊළඟ වීඩියෝ එකේ තව ගණන් ටිකක් හදන වීඩියෝ එකක් සහ ඊළඟ සිද්ධාන්ත සම්බන්ධ වීඩියෝ එක සාකච්ඡා කරමු. එහෙනම් ළමයි සුබ වේවා ජය වේවා. සෙට් වෙමු අපි අප්‍රේල් 10 බ්‍රහස්පතින්දා උදේ 8ට කුරුණෑගල සියත් පින්න අධ්‍යාපන ආයතනයේදී අපේ කම්බයින් මැස් ක්ලාස් එකත් එක්ක අපේ පවුලත් එක්ක ඒත් එක්කම මතක් කරනවා 10 වෙනිදා අනිවාර්යෙන් එන්නේ 11 වෙනිදා අපේ මයින්ඩ් රිලැක්සින් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. අලුත් අවුරුදු ක්‍රිකට් ටූර්නමන්ට් එක. ක්‍රිකට් ගහන්න ආස කොල්ලෝ ටික ඉන්නවා නම් ක්‍රිකට් ගහන්න ආස කෙල්ලෝ ටිකක් ඉන්නවා නම් වරෙල්ලා 10 වෙනිදා ක්ලාස් එකට විස්තර කතා කරමු වැඩිදුරටත් පන්තියේදී. එහෙනම් ජය වේවා සුබ වේවා.